තවත් තොරතුරක් කියන්නද ජාත්‍යන්තරයෙන් ලැබුණු සහතිකයක්. අද දිවයින කියනවා කොටි මර්ධනය කළාසේ හමාස්ට බැට දෙන්න. ඊශ්‍රායල ආරක්ෂක උපදේශක කියයි. ඊශ්‍රායලය කියන්නේ යුද්ධයටම උපන් ජාතියක්. ඔවුන් කියන හමාස් සංවිධානය විනාශ කරන්නට නම් ලංකාවේ ත්‍රිවිධ හමුදාව මේ රණවිරුවන් කොටින්ට වැට දුන්නාසේ වැට දෙන්නට ඕනේ කියලා. කොහොමද උදාහරණය? අභිමානවත් උදාහරණයක්. ඉතින් හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම සඳහා ශ්‍රී ලංකාව කොටි ත්‍රස්තවාදය මර්ධනය කර විනාශ කර දැමූ ක්‍රමයෙන් ආදර්ශයට ගත යුතු බව ඊශ්‍රායල් ආරක්ෂක උපදේශකවරයෙකු වන මොෂේ ඉලාඩ් ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් මේ පිළිබඳව ලිපියක් මීට මාස කිහිපයකට පෙර ජෙරුසලම් පෝස්ට් පුවත්පතේ පළවී තිබුණා. ඉතින් ශ්‍රී ලංකා හමුදාව ත්‍රස්ත කණ්ඩායම් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමිය හැකි බව ප්‍රායෝගිකව ඔප්පු කර ඇති බවට එම වාර්තාවේ දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාව 2009 දී ජාතික ආරක්ෂාව නියමාකාරයෙන් තහවුරු කර ඇති බවට එම ලිපියේ දක්වා ඇති බව තමයි ඊශ්‍රායල් ආරක්ෂක උපදේශක මොෂේ ඉලාඩ් උපදෙස් දෙමින් නේ ඊශ්‍රායලයට උපදෙස් දෙමින් ආරක්ෂක උපදේශකනේ උපදෙස් දෙමින් සඳහන් කර සිටින. ඉතින් ලෝකයේ තිබුණු බිහිසුණුම තිරස්චීනම ත්‍රස්තවාදී ව්‍යාපාරය ඒ විදිහට අපේ රණවිරුවන් විසින් විනාශ කරා. ඒ වුණාට ඉතින් නේද විවිධ දේශපාලන හේතු මත එක එක කෝන්තර පිරිමහන්න ගිහිල්ලා රණවිරුවන්ට කුඩම්මාගේ සැලකිලි දක්වනවා. ඉතිහාසයේ විසින් අනාගතයේ විසින් ඒවා වලට උත්තර ලබා දේවි.